Mama Robinson mama Ava Robinson Ava Palu dupati mahadana mutta bohol hora kar atgana atgana හැම උඩු යටි කුරුවේ ඉඳ හොරකම් කළ යාළුවෝ වගේ රබඩ අයියලා පොල් බෑ මූණලා මේ යාළුවාට වඩා හොඳයි මාමා Robinson මාමා ආවා Robinson ආවා පාලු දුප්පති මහදන මුත්ත බොහොල් හොරා කර අතගානා නමින් නොවෙයි මොහු පිරිහෙන්නේ ක්‍රියාවෙනුයි දොස් වැඩි වෙන්නේ අනුන්ගේ දස්කම් තමන්ගේ නමින් තමයි රටට හඳුනා දෙන්නේ මාමා Robinson මාමා ආවා Robinson ආවා පාලු දුප්පති මහදන මුත්ත බොහොල් හොරා කර අතගානා ඉගෙන ගනු එපා මේ ගති ගුණ නම් දැන දැක ඉවතට දාමු පුතේ නිසිලෙස නිවැරදි දේ කරමින් හිටියොත් මහදිනුමක් ලැබෙතේ මාමා Robinson මාමා ආවා Robinson ආවා පාලු දුප්පති මහදැන මුත්තා බුහුල් හොරා කර අතගානා මාමා Hey! Kiri dia hey! Kiri elama hey! Enna dia hey! Kiri muttiya hey! Gage dia hey! Gaga jagadi hey! Kokku dia hey! අර කවි සින්දු කරනවා නේද? අපි සින්දු කවි කරලා දාමු. පරිස්සමින් ගොඩින්සන් එතන අපේ මහත නෝනක් ඉන්නවා. Enna dia hey! Kiri muttiya ඉරක්ෙන් කන්න ඕන. කොහොමද මම ඒක කරන්නේ? ඔයාට පුළුවන් වෙස් වලා ගන්න. ගම්බිලි සැටයක් වගේ හිටියට දෙව් ගෙඩියක් තරම් මොලේ. නුඹේ අම්මා hey! කිරි ගියා hey! දැක්කද? ඒක හරිම අපූරුයි. එහෙමම අනිත් පැත්තට එරෙමු. මිනි කන කිඹුල මීට කලින් මෙහෙ ඇවිත් යනවද? ඒක මේ වෙන්ස්ඩේ මිනි කන කිඹුලෙක් ගැන ගොතපු කතාවක් නේ. ඕකට වෙන කිසි කෙනෙක් නැවතුන්නේ අපේ හාමිනේ ඇරෙන්න. එයා කිඹුලන්ට විතරක් නෙමෙයි හූනන්ටත් බයයි. මොහොත කොල්ලකාරයෝ ඉන්න තැනට යන්න කලින් අපි යාව නවත්තන්න ඕනේ. මොකද එයා කරදරේ වැටෙයිද? නෑ මොහොත කොල්ලකාරින් කරදරේ වැටෙයි. හොඳයි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ පාර නම් දිනන්නේ මම. එහෙනම් ඇස් දෙක පියාගෙන ඉන්න. මමයි දිනන්නේ. ඒවා කොහෙද මාත් එක්ක එච්චර ලේසියෙන් දිනන්න හම්බ වෙන්නේ නෑ. හොඳයි. දැන් මොකද කියන්නේ? මම නේද දිනුම්? දිනුම්? මෙච්චර ආසි කොහෙන්ද? වංචාවෙන් දිනන්න ලෑස්ති වෙන්න එපා. මිනි කඩ කිඹුලා. යනවාකට පොඩි එකෙක් වගේ උකුල්ට එනවා. එනං අතරම මිනි කන කිඹුලා තමයි. කිඹුලගේ බේරුණාට කිඹුල් මාළි ගෙදර. චිචි ගාවත් විනාශයක්.
සුපනැතියා මාමා රොබින්සන් ඉන්නේ පාළු දූපතක නෙමෙයි කියලා ඔප්පු කරන්න ඕනේ. එහෙම කරොත් මං ඔයාට ඇතෙක් බරට සල්ලි දෙනවා. තේරුණාද? මගේ රාජකාරිය අකුරට කරන්නම්. ඒ මිනිස්සුන්ටත් මගේ කෑම අල්ලලා යාවේ. මට ඕනේ මාමා රොබින්සන්ව පරද්දලා අපේ පත්තරේ හොඳම වාර්තාකාරයා වෙන්න. හැබැයි පරිස්සමෙන් කියපු වැඩේ කරන්න ඕනේ. එයා ලේසි පාස් කෙනෙක් නෙවෙයි. මගේ රවුල් කරන්න එපා. නැව මුහුදුපත් වුණා. මම වෙස්වලාගෙන ඉන්න ඉඳ යාට පොඩ්ඩක් කචක් කරන්න බෑ. දැක දැම්ම නැවතුනේ නැත්නම් කොල්ල කරොට්ටෝ හැමෝම මාධ්‍යවේදියෝ වෙයි. ඒ කිඹුල් ඇඳුමෙන් අපිට පුළුවන් මංකොල්ල කාරයන්ව බය කරන්න. ඔව් එයාලා අපේ ගැටේට අහු වුණා. ඒක තමයි එයාලා බය කරන්න තියෙන හොඳම විදිහ. පොඩ්ඩන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කියන්නම් මිනිකණ කිඹුල මූදු වෙල්ලි ඉන්නවා දැක්ක කියලා. එතකොට කොල්ල කාරයෝ එන එකක් නෑ. හැබැයි පොඩි ළමයි බොරු කියන්න හොඳ නෑ. අපායේ යනවා. රොබින්සන් මිනි කන කිඹුලා ගැනත් අර ලිපියට එකතු කළා. එක්මනට මේක වොයිඩ් මහත්තයාට ලැබෙන්න සලස්වන්න. එතකොට පත්තරේ උණු කවුම් වගේ විකිනේ. කැප්ටන් හැරලා යමු. කෑම වෙලාව දැන් ළඟයි. ඕල්බන් බරුවට බය වෙන්න එපා මිනිස්සුયો. වාට හොතට විශ්වාසද කිඹුල් කෙසෙල් කිරි කරවයි කියලා. බෝල් ගහට එන්න වගේ විශ්වාසයි. තමන්ගේ ප්‍රධානියා කරන දේවල් දිහා අවිශ්වාසයෙන් බලන්න එපා. සේවකයා විදිහට ඉන්න ඕනේ. දැන් ගිහින් බලනවර කිඹුලා පේන තෙක් මාටක ඉන්නවද කියලා. නෙවෙයි කොච්චර මිනිස්සු හිටියත් මෙයා කන්නේ මාවමයි. බෙල්ල ගහලා යනවට අහුවෙන්නේ මාව තමයි. එනුරාගේ උර්මෙද පූර්වේ කාර්මෙද. සත්‍යපා කවුරුනත් මම තාක්ෂණේ මෙයාත් එහෙනම් කිඹුලගෙන් බේරෙන්නයි දඟලන්නේ. හරි අපූර්ව උදෑසනක්. මොහොත වෙරළ පැත්තට ගියොත් පිරිසිදු හුලන් ටිකක් ලැබේ. ඔන්න මාමා රොබින්සන් මේ පැත්තට එනවා. හෙලවෙන්න එපා. මෙහෙම හැංගෙමු. පොඩ්ඩක් ඉන්න මමත් එනවා. ඔයාලා ඇස්තිද? බලන්න වෙස්නේ මම කුරුල්ලෙක් වගේ පියාම නැගියා. මාමා රොබින්සන් පොරගස් මොහොතට මොකද වුනේ? කොහෙන්ද මේ දූපත මෙතනට ආවේ? දූපතට නැංගුරන් දාලා උපාය දන්නව අපාය නොවැටේ මම රොබින්සන්. මුදු කොල්ලකාරෝ එකත් එකටම එකත් එයාලාට උප එකක් වෙන්න ඇති. මාගේ එළවලු ටික හොරකම් කරයිද දන්නේ. යමු දෙය පැත්තට. මේ පිටියොත් නම් අපි කිඹුලගේ බඩේ දුවේ පැත්තට. අනේ අපි බේර ගන්න අනේ අපි බේර ගන්න කවුරු අල්ලන්න මම නවතිනවා. මොකද්ද මේ පිස්සුව? ඒ කොල්ල පොර කාගත්තාවේ. අපි අපේ වැඩ බලාගමු. මේ පැත්තෙන් කාගේ හරි කතාවක් ඇහුණා. බලමු කවුරු හරි පෙන්නේ ඉන්නවද කියලා. ලස්සන ගයක්. වට පිටාවත් හරිම අපූර්වට තියෙනවා. පාරාදීසයක් වගේ. මාමා රොබින්සන් මේක ඉන්නේ තනියම නෙමෙයි වගේ. ඒ කියන්නේ මම පොස්ට් එකක් එනවා. අපූර්ව කුස්සියක්. මාමා රොබින්සන් එක්ක මේ දූපතේ ඉන්නකොට හැම රහසක්ම මං හොයාගන්නම්. නැතියන්ට මුකුත්ම අරගෙන නැහැ. සුවඳක් දැනෙනවා මාමා රොබින්සන්. කාගේ හරි කුස්සියකින් වගේ ඉන්නේ. කාගවත් මේ ඔයාගේ කුස්සියමයි. ටීවී එකේ උයන සුවඳද කොහෙද දෙන්නේ? මේ සෙට දාන්න පිංගන්. අපි සුවඳ වළඳමු. උගුල හරියට වැඩ කරනවා. ඒ යාළුවා තුන පවොද්දට හදන්නේ. මාමා රොබින්සන් කොහොමද ඉතින්? කොහොමද මගේ නම දන්නේ? මම ඔයාගේ ලියුම් කීපයක්ම බැලුවා. ඒව හොඳට ලියලා තියෙනවා. මං ගැන ඔයා දන්නේ නෑනේ. මම චාල්ස්. මගේ නම මූදුපත් වුණා. කැමති ඔබට සේවය කරන්න මං. කාලා බලන්නකො රහයිද කියලා. හොඳයි නේද? මෙන්න මිරිස් කන්නේ මම ගිරවෙද්ද. ඔච්චර තරහ ගන්න එපා. ඒක අසල්වාසීන්ටත් හොඳ නෑ. ඒක කරන්න අසල්වැසියෝ නෑ.
ඒ කියන්නේ ඔයා මේ දුපතට වෙලා තනියම ජීවත් වෙන්නේ. හරි අපි බලමුකෝ මේක ඇත්ත නැත්ත. මෙයා බොරදියේ මාළු බාන්නාවට හොඳ පාටක්. ඒ සද්ද ඇහින්නේ මාම රොබින්සන්ගේ ගෙවල් පැත්තේ. අර බලන්න තවත් අවුත්තේ. තවත් එක්කෙනෙක් නේද? මෙහා රක්කනියෙක්. ඕ අපිත් ගිහින් පිළිගනිමු එයාව. කොහොමද ඔයා? ගොරු එළිවේ. ඔබ හඳුනා ගන්න ලැබීම ගැන අපිට ලොකු සතුටක්. දැන් බලාගෙන යනකොට පාළු දූපතේ මිනිස්සුත් ඉන්නවානේ. ඉන්නවා තමයි. හරින උරට යකඩ ගලක් අමුඩා වගේ. මේ කෑම කිසිම රහක් නෑනේ. මුහුද මැද ඉඳගෙනත් මට බැරි වුණානේ කටට රහට අලුත් මාළු කෑල්ලක්. එහෙම වෙන්න බෑ කටුතුමෝ. මම මහ මුහුදට ලුණු යමුල් මිරිකලා ගම්බිරිස් ඉහළ තමයි මේ මාළුවව අල්ලගත්තේ. සමහර විට මාම රොබින්සන්ගේ දූපතේ මිනිස්සුන්ගේ වැඩක් වෙන්න පුළුවන්. රොබර්ට්සන් බැරි වෙලා හරි රොබින්සන්ගේ දූපතේ කවුරු හරි හිටියොත් ඒ ලිපිලිවීම මං ඔයාට බාර කරනවා. ඒ කියන්නේ මෙච්චර දවසක් ඔයා කලේ බොරු ගතලා අපි හැමෝම රවට්ටපු එක. පරාමාළුවා විසින් රජ පොකිරිස්සා වෙත සාලයා ඉන්නේ තනියම නෙවෙයි. ඇවිත් ඔහු අල්ලා ගන්න. තේරොප්පෙට ගියත් හිරමනේ කරන්නේ පොල් ගාන එක. මන් දැන් මාධ්‍යවේදියෙක් හින්දා මුසාවාදයට හුරු වෙන්නත් ඕනේ. කිරෙන් බැග්ගත් තිත්ත තිබ්බොට තිත්තමයි. මේක ආබුම් කරන්න. මං යවන්නම් මෙයාව. ඕගොල්ලෝ මාව ආදරෙන් පිළිගත්ත හින්දා මම මෙහෙ නතර වෙලා අවන්හලක් විවෘත කරන්න තීරණය කෙරුවා. අවන්හලක්? අවන්හලක් මෙහෙ පටන් ගත්තොත් මුහුදු කොල්ලකාරයෝ මෙහෙට එන්න ගනි. එතකොට අපිට ගැලවීමක් ඇත්තේම නැහැ. ඒක ඇත්ත. මට පුළුවන් අර කැමෙට යන්න කියන්න. ඒත් අමුත් අංගු එහෙම එලවල දාන එක අපේ සිතක් නෙමෙයිනේ මාම රොබින්සන්. එහෙනම් අපි කොල්ලකාරින්ට අල්ලලා දෙමු. මේ වෙලාවේ ඒක කොහොමත් කරන්න හොඳ නෑ. එයා කිමුලගේ බඩේ හැංගිලා ඉන්නේ. මට ඒක අමතක වුණා. කිමුල ලවාම අපි යාළුව මෙහාට ගෙන්න ගමු. ඒක නම් අපූර්ව අදහස. ඒ කියන්නේ කැප්ටන් ඔයාට අත් දෙක හොල්ලන්න බෑ. මේක හරි පුදුම කතාවක් නේ. අර බයගුල්ලන්ව නවත්තන්න ගිහින් තමයි මට මෙහෙම වුනේ. බයගුල්ලන්ව? හැබැයි කෙනෙක් නිකන් බය වෙන්නේ නෑනේ. මොකක් හරි සිද්ධ වෙන්න ඇති. නැවිලා අයිතවිලා වැඩේ හරි. දැන් ඔය මං කොල්ලකාරයෝ සේරම නවතින්නේ අවන්හලෙන්. මම හිතන්නේ කිඹුලට අපිව මගේ අරුණා. මුහුදු කොල්ලකාරයෝ. මං හිතුවට වැඩි දෙනෙක් මෙහි ඉන්නවා වගේ. මොනවා? මොකද මේ සිද්ධ වෙන්නේ? කවුද පාළු ගෙදර බලන් ඉන්නේ? වෙස්නේ. මොනවද ඔබට කාමට සූදානම් කරන්න ඕනේ? ඔයා මොකද මේ කරන්නේ? ඔයා මොකද මෙතන කරන්නේ? කට පියාගෙන ඉන්න. මට හොඳ අදහසක් ආවා. බලන්නකෝ වෙන දේ. ඔයාලා හැමෝගෙම කැමලාස්ති. මාළු අමුල් තෙල් දවුනි මේසට. මාම රොබින්සන්ටත් විශේෂ කැමක් දාස්ති කළා. මෙන්න. කාලා බලන්න රසද කියලා.
මම ගිහලා ඉතුරුවට ටිකක් බලලා එන්නම්. සුබ සංධ්‍යාවක් මහතුරුනි. මෙතන හරි අපූර්ව තැනක් නේද? තව ටිකක් වෙලා යනකොට ඉස්පෑන්ජ නැවියෝ ගොඩක් එනවා මෙතනට. එතකොට අපිට පුළුවන් මෙතන ඉඳලා යාළුව කොල්ල කණ්ඩ. මන්නම් හිතන්නේ ඒ වගේ වැඩක් කරන්න කෝකී අපිට කීයටවත් ඉර දෙයි කියලා. ඒ වුණාට කවදාවත් මේ වගේ ඉල්ලමක් නම් පෑදෙන්නේ නැහැ. මගේ බෝට්ටුව තියෙන්නේ එහා පැත්තේ. අපි මිනිහව අල්ලලා ආපු තැනකට ගිහින් දාමු. එතකොට මේ අවන්හල ඔයාලගේ අතේ. මොකද ඔයා ඒ අදහස ගැන හිතන්නේ කැප්ටන්? ඔයා වගේම මාත්‍ය අදහසට කැමති. ඔයාගේ අදහසට බොහොම ස්තුතියි මාම රොබින්සන්. ඒ වුණාට අපි කෝකියව මෙහෙම තියාගන්නම්. එතකොටනේ අපිට මිනිස්සු වැඩි වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන්. නැත්තම් අපි අමාරුවේ වැටෙනවා. සුබ රාත්‍රියක් මාම රොබින්සන්. අපි මේ ගැන ප්‍රචාරය කරුවොත් ස්පාඤ්ඤාව ගෙන්න ගන්න පුළුවන්. බෑ ඒක නම් කොහොමදවත් කරන්න බෑ. මං දන්නේ ප්‍රංශ කෑම හදන්න විතරයි. ස්පාඤ්ඤ කෑම හදන්න මට බෑ. ඒ වුණාට ඉස්පානි නව්වල ඉන්නේ ඉස්පාන ජාතිකයෝ. ඉතින් හිටපුනේ. ඒ කියන්නේ ඔය අපේ කින්න දෙහන්නේ නෑ. කිඹුලගේ බරට ආසයිද? ඒක පස්සේ කරන්න බැරියා ඉස්සෙල්ලා මේ සුප් ටික බීලා ඉන්න. No.